අයලුවනි කොහොමද ඔයාලට? ඉතින් ඔන්න නිවාඩු දවසින්ද අපි අම්මත් එක්ක ආවා නංගි මමයි වැවරවුම. වැවරවුමේ ගොඩාක් මේ එක්සර්සයිස් කරන තැන් තියෙනවා ලොකු මාමලා නැන්කිලා ඇවිල්ලා එක්සර්සයිස් කරනවා. අපි පොඩ්ඩක් මේ එක්සර්සයිස් කරන මැෂින් එක්ක පොඩ්ඩක් එක්සර්සයිස් කරා වුණාද උඹ බලා ගන්නකො අපි කොහොමද එක්සර්සයිස් කරන්න කියලා. මේ පේනනේ මම ඉන්න විදිය අයියෝ. ඉතින් මම හරි අමාරුවෙන් මෙතන එල්ලි උප් වෙනවා නංගිට. ඉතින් අමාරුවෙන් අපි ඉතින් කුස නැහැ නේ තාම පොඩිනේ. ඉතින් ඔන්න අපි ඔය විදිහට එක්සර්සයිස් කරනවා. මේ එක්සර්සයිස් කරන මැෂින් එක මෙතන ළඟ තියෙන මේ බෝඩ් එකේ ගහලා තියෙනවා යාළුවෝ මේ කොහොමද මේවා කරන්න කියලා. ඉතින් මම ඒව බලාගෙන ඒ කරලා කියලා දින විදිහට පොඩ්ඩක් ඉතින් try කරලා බැලුවා. හැබැයි ඉතින් මට ඉතින් අර ලොකු මාවලන් කියලා වගේ කරනවා විතර. ඉතින් ඊට පස්සේ අපි ආවොන්න පාක් එකට. අපි පාක් එකට ඇවිල්ලා නම් පිට එකේ පුතේලා ඔන්චිල්ලා පදින දැන් මේ ඔන්චිල්ලා. ඉතින් පොල් පාක් එක දාලා ඒවා ඉන්නේ තියෙන පාක් එක තියෙන්නේ මෙතන. අකාරක් කට්ටි ඉතින් අද ඇවිල්ලා අද සිකුරාදානේ. ඉතින් මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ හැමෝටම නිවාඩු දීලානේ. ඒකින්ද ඔන්න සෙල්ලම් කරලා ඉවරලා අපි එළියට ඇවිල්ලා ඔන්න අච්චාරුවක් අම්මාරන්. මේක නෙල්ලියතර හරිම රහයි. ඒක එන අඩු ගන්නට මෙතන ගන්න තියෙන මේ අපි එළියට එන තැනම තියෙනවා ගන්න. ඒතරින් අරගෙන අපි මම නංගිත් එක්ක ඇවිල්ලා අච්චාරු කාලා ඉවර වෙලා ඔන්න දැන් අපි ආවා රැට කන්න. අපි දැන් ඉතින් ගෙදර ඇවිල්ලා රැටත් කාලා මයන් කියලා අම්මත් එක්ක කතා වෙලා අපි නූඩල්ස් එකකුයි ඔත්තුයි ඕඩර් එකට දාලා ඉවරලා ඇවිල්ලා දැන් මේ බලන් ඉන්න මෙතන සින්දු මෙතන ලස්සනට සින්දු කියන මාම කෙනෙක් ඉන්නවා. මම කියන සින්දුත් නංගි මම මෙතනදලා කැරකි දැන් ඉතින් බලන්න ඕන්න අපේ නූඩල්ස් එක ආවා. ප්‍රශ්නේ ටිකක් හැබැයි ප්‍රශ්නේ ඒ වුණාට කමක් නෑ අපිට කන්න පුළුවන් චුට්ටක් සැරයි. ඉතින් උනාට වතුර බෝතලේ ලංතරගෙන ටික කනවා නම් ඉත් හරි ආසයි. ඉතින් ඕන කෑම එහෙම කාලා ඉවර වෙලා අපි දැන් ඉතින් බලන් ඉඳලා දැන් අපි ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ඉතින් අපි අද දවසේ ගත කරා හරි සතුටින්. අද ඉතින් සනිවාර දවසේ අපි අම්මත් එක්ක ඇවිල්ලා කෝට්ටු කාලා නූඩල්ස් කාලා දැන් මේ යන්න හදන. ආයෙත් දවසක ඉතින් අපි එනවා පාක් එකට. පාක් එකේ ඉතින් හරි අපේ ගෙදරට හරි ළඟයි. දැන් අපි ඒකේ ඉඳන් නිතරම වගේ එනවා. ඇවිල්ලා ඉවර වෙලා ඉතින් අපි පාක් එකේ සෙල්ලම් කරලා යනවා. ඔහොම තමයි යාළුවනේ අද දවස් අපේ ගෙවුනේ. ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා ඔක්කොටම සුබ දවසක් වේවා. බයි.